No more exams අපිට. අනේ දෙයිනේ ගේ ඇතුලේ පූසෙක්. මන් දන්නේ කොහෙන්ද ආවේ කියලා. එයාට එන්න කිසිම තැනක් නැහැ. එහෙනම් අපි පටන් ගමු. කරන එක වැඩ තාමත් මම වැඩ මහන්සි දන්න. මේ වෙලාවේ මෙහෙම තමයි තියෙන හැම තැනම නෝට්ස් මම දැන් කොහොම හරි Hey guys, welcome back to my story. ඉතින් කොහොමද ඔයාලට සෑහෙන කාලයකට පස්සේ තමයි YouTube වීඩියෝ එකක් අරගෙන එන්නේ. මං හිතන්නේ අන්තිමට අරගෙන ආපු වීඩියෝ එක මං හිතන්නේ book fair vlog එක. book fair එකෙන් පස්සේ මට කිසිම වීඩියෝ එකක් ගේන්න time තිබ්බේ නැහැ. හරි, ඉතින් එහෙම තමයි පොඩි මොකක් සත්‍යයක් කියලා. ආවේ කොහෙන්ද ඔය ඔක්කොම? ගහලා නේද්දී? අනේ දෙයිනේ ගේ ඇතුලේ පූසෙක්. මන් දන්නේ කොහෙන්ද ආවේ කියලා. එයාට එන්න කිසිම තැනක් නැහැ. හො. ඒක වැඩක් නෑ. මම මොකක්ද කියේ. ඉතින් කාලෙකට පස්සේ තමයි YouTube එකට වීඩියෝ එකක් කරන්න මේ ඉඳගත්තේ. මෙහෙම welcome back to my story කියන්නේ නැතුව මමත් හරි පාලෙන් තමයි හිටියේ. ඔයාලත් මම නැතුව පාලෙන් හිටියේ. නෑ කියන්න පම දුක හිතෙනවා. ඉතින් අදයි හෙටයි දවස් දෙක මං හිතුවා මේ vlog එකට ගේනවා කියලා. අද දවසේ එහෙම vlog එකක් කරන්න තරම් වෙලාවක් තියෙන දවසක් නෙමෙයි. මට අද ඉවර කරගන්න බැරි තරමේ වැඩ ගොඩාක් තියෙන ඉවර කරන්න. හැබැයි මං කොහොම හරි ඉවර කරන්න ඕනේ. හෙට මගේ අවුරුදු 4ක විශ්වවිද්‍යාල ජීවිතයේ අන්තිම එක්සෑම් එක තියෙනවා. ඉතින් ඒක තමයි අද පාඩම් කරන්න ඕනේ. ඉතින් මං හිතුවා මේ දවස් දෙක ආයෙමට එන්නේ නැහැනේ. මට මෙමරි එකක් විදියට හරි මගේ ගැලරි එකේ මගේ channel එකේ මේ වීඩියෝ එක තියෙන්න ඕනි කියලා මං හිතුවා. එහෙනම් අපි බලමු අද පොඩි ස්ටඩි බ්ලොග් එකකුයි හෙට දවසේ අන්තිම වතාවට යුනි බ්ලොග් එකක් කරමු. හරිද? එහෙනම් ඉතින් මම පාඩම් කරන්න යනවා. අද ගොඩාක් දේවල් තියෙන ඉවරයක් කරන්න මම දන්නේ මම කොහොමද කරන්න ඕනි කියලා. ඉතින් මං ඊයේ පාන්දර වෙනකන් චුට්ටක් ඇහැරලා හිටියා. සාමාන්‍යයෙන් මං කලිනුත් මගේ ස්ටඩි බ්ලොග් එක කිව්වා. පාන්දර 4-5 වෙනකන් වැඩ කළොත් මම ටිකක් 10-11 වෙනකන් නිදා ගන්නවා කියලා. දැන් වෙලාව 10යි. හැබැයි මටත් පොඩි වැඩක් තිබ්බ නිසා උදේ 7ට හැරෙන්න උනා. ඉතින් මට ටිකක් කුළුවත් රිදෙනවා චුට්ටක් නිදිමතයි. මොකද මම පොඩි වෙලාවෙ නිදාගත්තේ. එහෙනම් මම ටිකක් අද හිතුණා දවල්ලා නිදා ගන්න. මම වැඩි වෙලා කියවන්නේ නැහැ. මොකද මම පාඩම් කරන්න යනවා. එහෙනම් මේ vlog එකත් එක දිගටම ඉන්න. ඔයාලට මතකද මම කලින් vlog එකේ මේ app එක ගැන කිව්වා. ඒ vlog එක බලුවේ නැත්නම් මේක බලන්න. ඉතින් මම අදත් මේ vlog එක දාගන්නවා. ඔන්න මම මුලින්ම පැයකට දාගත්තා. එහෙනම් අපි පටන් ගමු. කලින් වීඩියෝ ක්ලිප්ස් වල එක්සෑම් එක නිසා පිස්සු හැදිලා මම මොනවා කියවලාද මම තනින් තන කට් කළා. හැබැයි මං හිතුවා ඒ ටික එහෙම තියෙනවා කියලා. ඉතින් මම කලින් ස්ටඩි vlog එකක් කිව්වා මම උදේ පාඩම් කරන්න ගන්න කලින් උදේ හරි මොන හරි ඒ දවසේ පාඩම් කරන්න කලින් මට ඒ දවසේ ඉවර කරන්න
තියෙන ටික මේ විදිහට ලියා ගන්නවා. සහ මට ඒ දවසේ තව කොච්චර වෙලාවක් ඉතුරු වෙලා තියෙනවද කියන එකත් මං ලියාගෙන ඒක ඒවා මං කොච්චර වෙලාවකින් ඉවර කරන්න පුළුවන්ද කියන එක පොඩි නෝට් ඩවුන් එකක් දාගන්නවා. සාමාන්‍යයෙන් ඒක කලින් දවසේ කරන වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ අද දවසේ නම් මට වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තිබ්බේ. ඇත්තටම මගේ වැරද්දම නිසා. මොකද මට කලින් ස්ටඩි බ්ලොග් වල මං කිව්වා වගේ කලින් ප්‍රෙපෙයාර් කරලා තියන්න නෝට්ස්, ෂෝට් නෝට්ස්, පේපර්ස් කරලා තියන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මගේ වැරද්ද නිසා. ඒක නිසා ඉතින් අද වැඩ ගොඩාක් ගොඩ ගැහිලා තිබ්බ දවසක්. ඒකින් ඉතින් මම ඉක්මනට මගේ අද දවසේ කරන්න තියෙන ටික ලියාගත්තා. ඇත්තටම මේ ලියලා තියෙන ටික දවසකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි මම කොහොම හරි එදා දවසේ ඒක ඉවරයක් කරන්න ඕන වෙලා තිබ්බ නිසා මම ඔක්කොම ටික ලියාගත්තා. ඉතින් මට කලින් අවුරුදු වල වගේ විදිහට කලින් ප්‍රෙපෙයාර් වෙන්න බැරි වෙච්ච හේතුව තමයි මමගේ ඉන්ටර්න්ෂිප් එකක් කරන ගමන් තමයි හිටියේ එක්සෑම් එකට රෙඩි වෙනකොට. ඇත්තටම මට ලීව් ගන්න තිබ්බා ස්ටඩි ලීව් එකට. හැබැයි මං හිතුවා මට කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මට චුට්ටක් ඒ දේවල් ඔක්කොම එක සැරේ බැලන්ස් කරගන්න අමාරු වුණා. මට ඒක ඇත්තටම තේරුනේ එක්සෑම් එකට දවස් දෙකකට විතර කලින් පාඩම් කරන්න ගියාම. හැබැයි කලින් දවසේ රෂ් එක ටිකක් අඩු වෙන්න මට තියෙන වෙලාවල් වල එක පොඩි වැඩක් කරලා තිබ්බා. ඉතින් කලින් නම් මම ෂෝට් නෝට් හදා ගන්නවා, මම පේපර්ස් කලින් අතින් ලියලා කරලා තියෙනවා. හැබැයි මම මේ සැරේ අපිට දැන් AI tools තියෙනවානේ. ඉතින් මම ඒ විදිහට ChatGPT පාවිච්චි කළා. මගේ notes හැම එකටම short notes කලින් හදාගෙන තිබ්බා. ඉතින් හැබැයි මට එකම ප්‍රශ්නේ උනේ මම ඒවා කලින් එකපාරක්වත් read කරලා තිබුණේ නැහැ. අපිට AI ගැන සම්පූර්ණයෙන්ම trust කරන්න බෑනේ. ඒකට එකෙන් එන එක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. සමහර වගේ note එකේ දේවල් miss වෙන්නත් පුළුවන්. ඉතින් මට කලින් ඒක check කරලා තියන්න බැරි වෙච්ච නිසා පොඩ්ඩක් විතර අවුල් ගියා. හැබැයි ඒක හදලා තිබ්බ එක මේ වෙලාවේ හැටියට මට ලොකු දෙයක් වුණා. මොකද මම නැත්තම් වෙන කිසිම දෙයකට ප්‍රෙපෙයාර් වෙලා හිටියේ නෑ වෙලාවේ. පැය දෙකක් විතර එක දිගට පාඩම් කරාම මට ඇත්තටම එපා වෙලා හිටියේ. මොකද කාලෙකින් තමයි මේ පාඩම් කරන්නේ. ඉතින් අර එක පාට පාඩම් නොකර ඉඳලා එක පාට ආයෙ පාඩම් කරන්න පුරුදු වෙන එක ටිකක් අමාරුයි. ඉතින් මං හිතුවා කම්මැලිකමටත් එක්ක මැංගෝ ජූස් එකක් හදාගන්න කියලා. සාමාන්‍යයෙන් මේ වගේ වැඩ මං කරන්න යන්නේ නැහැ පාඩම් කරන දවස්වලට. මොකද ඒකටත් යන වෙලාව අපරාධනේ අන්තිම මොහොතේ. හැබැයි මං අද නම් මැංගෝ ජූස් එකක් හදාගත්තා. මං හදාගත්තා රසම රස මැංගෝ ජූස් එකක්. මේ වෙනකොට දවල් 1-2 වෙලා ඇති. ඉතින් මට අද කන්න මූඩ් එකක් තිබුණේ නැහැ. මොකද මේ වෙලාව වෙනකොට මට තේරිලා තිබ්බේ මට මේ ටික නිකන් ඉවර කරගන්න බෑ වගේ එකක්. මොකද මං හිතුවට වැඩිය ගොඩක් වෙලා ගියා සමහර නෝට්ස් මට පාඩම් කරගන්න. ඉතින් මට කන්න මූඩ් එකක් තිබුණේ නැහැ. හින්දා මං ඉතින් මේකත් පීලා හවස් වෙනකම්ම ටිකක් මේ විදිහටම පාඩම් කළා. මොකද මේ වෙලාවේ ගෙදර ටිකක් ෆ්‍රී එකේ කවුරුත් නැතුව ඉන්න වෙලාවනේ. ඉතින් මේ වෙලාවට ගොඩාක් දේවල් කවර් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නේ මේ විදිහට ලාස්ට් මිනිට් වෙනකන් වැඩ තියාගන්න එපා. මිනුලි මම මටම කියාගන්නේ ඔයාලට විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපිට ප්‍රයොරිටි දෙන්න ඕන දේවල් වලට නෙමෙයි ප්‍රයොරිටි දෙන්නේ. ඒක මගේ අතිනුත් වෙන වැරද්දක්. එහෙම වුණාම ඉතින් මේ වගේ අන්තිම මොහොතේ රෂ් වෙන්න වෙනවා. ඉතින් මම දවල්ට කෑවෙත් නෑනේ. ඊට පස්සේ ඉතින් මම කැමතිම විදිහට ටෝස්ට් එකක් හදාගත්තා. මම හරි ආසයි මෙහෙම බටර් ජෑම් එක දාලා පොඩ්ඩක් පෑන් එකේ පොඩ්ඩක් ෆ්‍රයි කරලා වගේ ගන්න, ටෝස්ට් කරලා ගන්න. ඒක හරිම රහයි. ඉතින් මට යාළුවෙක් දීපු ග්‍රීන් ටී එකක් නෙමෙයි, ඒක මොකක් හරි ටී පැකට් එකක් තිබ්බා. ඒක මොකක් හරි නිකම් හර්බල් ටී එකක් වගේ. ඒක නම් බොන්න බෑ ඇත්තටම. ඒකෙම අර පොඩක් හර්බල් ටේස්ට් එකක් එන එකක්. හැබැයි ඉතින් මම හෙම්බිරිසාවුත් හැදීගෙන එන්න වගේ තිබ්බ නිසා ඒක බීලා මගේ ටෝස්ට් එක කෑවා. ඉතින් මේ වෙලාවේ නම් 5:06ට විතර ඇති. අපේ මල්ලි ගෙදර ආව බලනකගේ හැටි. මේ බලන්නේ ළමයා ක්‍රිකට් එක ගැහුවේ වෙන මොනවද? ක්‍රිකට් තමයි ඔය වැටෙනවනේ ඉතින් මිනිස්සු. ස්ටඩි ව්ලොග් එකක් කරනවා කියලා පටන් ගත්තට ඇත්තට මට ඊට පස්සේ රෑ වෙනකන් මුකුත්ම වීඩියෝ කරන්න බැරි වුණා. වැඩ තාමත් මම වැඩ.
මහන්සි දන්න. මට බඩගිනියද හරිම. කොච්චර කෑවත් මාර බඩගිනි. ඒ වෙලාවෙදී නම් හොඳටම පිස්සු තද වෙලා ඉන්නේ. ඔය හොඳටම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඒක තමයි ඔය පිස්සෙක් වගේ කන්නේ මම. මං හිතන්නේ මම ෆස්ට් ඉයර් එකෙන් පස්සේ එක්සෑම් එකකට මෙච්චර ස්ට්‍රෙස් වුණාමයි. ඔව් ඉතින් අන්තිම එක්සෑම් එක ස්ට්‍රෙස් විදියට ලියන වෙච්ච එකට මට චුට්ටක් දුකයි. හැබැයි ඉතින් what to do මගේම වැරද්දනේ. ඒ හින්දා ඉතින් මම ඒක ගැන එච්චර හිතන්න ගියේ නෑ. Day 2. Good morning. දැන් වෙලාව 8යි ගානක්. මට ඊයේ මාර නිදිමතයි. මට මේ vlog එක කන්ටිනියු කරන්න තියා පාඩම් කරන්නත් බෑ මාර නිදිමතයි. ඊපස්සේ කොහොම හරි චුට්ටක් නිදා ගන්නවා ආයෙ පාඩම් කරනවා හැමෝම කළා. ඒත් ඉතින් ඊට පස්සේ බෑ එක තේරුමක් නැහැ කියලා තේරුණා. ඊට පස්සේ ඉතින් මම ටිකක් නිදාගෙන අද පාන්දර හැරියා. ඒ හැරලත් ඉතින් එක දිගටම මේ ටික බලාගත්ත කොහොම හරි ඉවරයක් කරන්න ඕනේ. දැන් අර බලාගත්තත් ඒ ටික ආයෙ පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. ඉතින් මේ එහෙම තමයි. ඉතින් මේ වෙලාවෙ මෙහෙම තමයි තියෙන හැම තැනම නෝට්ස්. දැන් කොහොම හරි මට තව පැය 4ක් විතර තියෙනවා. අද මම බස් එකේ නෙමෙයි යන්නේ. හින්දා මට වෙලා තියෙනවා. මේ ඒක නිසා මේ ඔව් එහෙම තමයි. ඒක නිසා ඉතින් මම ඔයාලට යද්දි හම්බෙන්නම්. මොකද මේ වෙලාවේ මම ඉන්නේ පිස්සු මූඩ් එකක. හරි. එහෙනම් අපි යද්දි හම්බෙමු. බයි. කලින් දවසේ මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා රෑ. මොකද මම ගොඩාක් නිදිමතේ හිටියේ. ඉතින් මට හිතුණා සරින් සරේ හැරි පාඩම් කරනවට වැඩිය ටිකක් වෙලා හොඳට නිදාගෙන ඉඳලා පාන්දර හැරෙන එක හොඳයි කියලා. නැත්තම් සාමාන්‍යයෙන් මම පාන්දරට පාඩම් කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ හැටියට මට හිතුණා එහෙම කළොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අපි දැන් යමු එක්සෑම් එකට. සාමාන්‍ය එක්සෑම් එකකට මොකේ ගියත් බස් එකේ ගියත් රිවිල් එක ගියත් මම පැයකට කලින් ගිහින් ඉනවා. නැත්තම් මම ඊට වැඩිය ස්ට්‍රෙස් වෙනවා. නෑ අරගෙන යන්න පුළුවන් කමන්නේ ඔක පෙන්නන විදිහකට. ටිකක් නිදහසේ රිලැක්ස් එකේ අන්තිම මොහොතේ නෝට් එක කියවගෙන යන්න ඕන නිසා මම දැම්ම ටුක් එක. ඔන්න බලන්න මට ආපු ටුක් එක. ඒකේ සද්දේටත් මට ඒ වගේ වෙලාවක කේන්ති. හැබැයි ඉතින් මං ඉවසගෙන ගියා. අද මේ පාරේ යන ගමන් මම මේ කල්පනා කළේ අවුරුදු 4ක් සෙමිස්ටර්ස් 8ක් අපි මේ රූටින් එක මේ විදිහටම කළානේ. ඉතින් රිසල්ට් එක පර්ෆෝමන්ස් මොනවා වුණත් මේ ජර්නි එක මං අතාරින්න නැතුව අල්ලගෙන හිටියානේ කියන ඒ ග්‍රේට්ෆුල් ෆීලිං එක මට අද දැනුණා. අද මං කැම්පස් එක ඇතුළට ආවේ මොන දේ වුණත් එක්සෑම් නෑනේ කියන සැහැල්ලු මානසිකත්වයත් එක්ක. හැබැයි ඒ ගමන්ම මට දැන් කල්පනා කළේ අපි අපේ ජීවිතේ අන්තිමටම සැහැල්ලුවෙන් හිටපු කාලේ නේද මේ ඉවර වෙන්නේ කියලා. මොකද මේ වෙනකන් අපිට තිබුණ එකම රෙස්පොන්සිබිලිටි එක ඉගෙන ගන්න එක විතරයි. හැබැයි මෙතනින් එහාට අපි ගොඩාක් දේවල් එක්ක ස්ට්‍රගල් කරන්න ඕනේ. අපේ ජීවිතේට අපිට ගොඩාක් රෙස්පොන්සිබිලිටිස් එනවා. ඉතින් එහෙම බැලුවාම මේ ගෙවුනේ කොච්චරනම් අපි නිදහසේ හිටපු කාලයක්ද කියලා මට දැන් හිතෙනවා. No more exams අපිට. අන්න රිසර්ච් එකක් තියෙනවා. එහෙනම් ඉතින් ඒකත් ඉවරයි. ඉවරයි කිව්වට ඉතින් මේ වෙනකොට අපිට රිසර්ච් එකේ වැඩ තව කරන්න ඉතුරු වෙලා තිබ්බා. හැබැයි ඉතින් ආයේ අපි මෙහෙම එන්නේ නෑනේ. එහෙනම් ඉතින් අපි කැන්ටීන් එකට ගිහිල්ලා මම කන්නවාස ආපත් කාලා පොඩක් කියව හිටියා. ඉතින් ඒ ලෙවල් කාලේ මට තිබ්බ ඒ ලෙවල් නෙමෙයි ඕ ලෙවල් කාලේ නම් මට තිබ්බ ලොකුම ඩ්‍රීම් එක තමයි කවදා හරි කොහම හරි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට යන්න ඕනේ කියන එක. හැබැයි ඔයා ඕ ලෙවල් කරන නාගි කෙනෙක් නම් මං ඔයාට දෙන ඇඩ්වයිස් එක තමයි ඔයාට ඔයාගේ ලයිෆ් එකේ කවදා හරි මොනාම හරි කැම්පස් එකකට යන්න ඕනේ කියනවට වැඩිය ඩ්‍රීම් එකක් තියාගන්න. සමහර විට ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැමතිස්සෙම අපි ප්ලෑන් කරන දේවල් අපේ ජීවිතේ වෙන්නේ නැහනේ. හැබැයි ඔයා එතනින් එහාට ගියපු ප්ලෑන් එකක් වගේ ඔළුවේ තියාගෙන වැඩ කළොත් ඔයාට ඉස්සරහට දේවල් ප්ලෑන් කරගන්න ලේසි වෙනවා. ඉතින් කෙනෙක්ට මේ ගැන තියෙන ඔපිනියන් එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේක මගේ ඔපිනියන් එක. වහින්නේ නැහැ.
වැඩි වෙලා කියන්නේ. ඉතින් මෙතනින් එක්කෙනෙක් හැරෙන්න මෙන්න මෙයාලා ඔක්කොම මට සෙකන්ඩ් ඉයර් එකෙන් පස්සේ හම්බෙච්ච කැම්පස් එකකින් හම්බෙච්ච හොඳ යාළුවෝ ටිකක්. එහෙම මට ගොඩාක් යාළුවෝ නැහැ. ඉතින් පොඩි පොඩි ෆ්‍රෙන්ඩ්ස් ගෲප් ඉන්නවා. ඉතින් එයාලා කට්ටියගෙන් ටික දෙනෙක් තමයි මේ ඉන්නේ. මේ දෙන්න නම් මගේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම යාළුවෝ දෙන්නේ. හැබැයි අපි ගොඩාක්ම ක්ලෝස් වුණේ කැම්පස් එකේදී. ඉතින් අපි කට්ටිය දැන් ආයේ ෆොටෝස් ගන්න වෙන්නේ නැහැ නේ මේම. එහෙනම් හෙට මෙහෙට කැරකි ෆොටෝස් ගොඩාක් ගත්තා. Hi. බලන්න අරේවිය. Photo shoots. බලන්න. හොඳයිද? ඉවරයි. අකුරු ගන්න. ඉතින් මට කවදා හරි ඕන වෙලා තිබුණේ ටිකක් දුර ලස්සන කැම්පස් එකකට ගිහිල්ලා බෝඩින් එක නතර වෙලා මගේ කැම්පස් ලයිෆ් එක එන්ජොයි කරන්න. හැබැයි ඉතින් මගේ රිසල්ට් ආවහම මට ජපුරට යන්න පුළුවන්කම තියෙද්දි මම දුර කැම්පස් එකකට යනවට මගේ ගෙදර අයවත් පාර්ට්නර්වත් කැමති වුණේ නැහැ. ඉතින් ඒ දවස්වල නම් මම ඒකට හරි තරහෙන් හිටියේ. හැබැයි ඉතින් එයාලා මට ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න දුන්නේ නැති එක ගැන මම අද ගොඩාක් සතුටු වෙනවා. මොකද ඒක නිසා මට ගෙදර ඉඳන් කැම්පස් යන්න පුළුවන් වුණා. ඒ වගේම මට බෝඩින් වලට ඔය වගේ දේවල් වලට යන අනවශ්‍ය වියදම් අඩු කරගන්න පුළුවන් වුණා. ඒක නිසා ඉතින් මම ඒ ඩිසිෂන් එක ගැන අද සතුටු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ කැම්පස් ලයිෆ් එක ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් මේ vlog එකත් මෙතනින් ඉවර වෙනවා. Thank you so much guys මේ vlog එක ඉවරනකම් බලන් හිටියට. Hope you guys enjoy this video. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye bye.